අපේ අද සතුරුදායක ආරංචියක් අද ආව අපේ ආණමඩුවට මේ ආණමඩුවේ ජනක මහත්තයා මෙතුමා ඊශ්‍රායලයේ කෘෂිකර්මය සම්බන්ධයෙන් පුහුණු ධාරියෙක් පුහුණු ඩිප්ලෝමා ධාරියෙක්. ඉතින් එතුමා ඒ ඊශ්‍රායල දැනුමත් පාවිච්චි කරලා අපේ කොරියන් ජිප්පියන් පොහොරත් පාවිච්චි කරලා වගා කරපු හුඟ අගාවක්. දැන් මේකේ මුංසා කඩලා නැහැ නේද? තාම කඩලා නැහැ. තව හැදෙනවා. ඉතින් බලන්න දැන් මේ තාම හැදෙනවා ගහ. ඔය වෙනසක් තියෙන්නේ මූන් මෙහෙම පැහැෙනවත් එක්ක තව මල් හැදිලා කරල් හැදෙනවා. මල් හැදෙනවා. පොඩ්ඩක් මේ ජනක මහත්තයා පොඩ්ඩක් ගණන් කරන්න බලන්න මූන් කරල් කොච්චර කියනද බලන්න මේ ගහක නික. ඒක ගණන් කරන්න. මේක කවුන්ටින් කරන්නත් බැරි මට්ටමේ තියෙනවා. බලමු 3යි එක මේක තියෙනවා 8යි. මේකේ 8යි. 56යි 56යි 78යි 79යි 80යි 85ක් ආසනසෙන් 85ක් තිනා මේ අපි බලන්න මේ මගේ උසමේ තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍ය මගේ ඉන ගාවට ඇවිල්ලා තියෙන මුංග ගාව. ඉතින් අපි කොළ සරුසාරයි. නමුත් අපි තව අලුතෙන් මේක තව මල් වෙනවා. අලුතෙන් මල් වෙනවා. ඉතින් අතට අපි 100 පණි. ඔබතුමා මේක දැන් කොච්චර මේ පොහොර ගහලා තියෙනවද අනිත් පොහොර වර්ග පොඩ්ඩක් කියන්න. මම මේකට ගහලා තින්නේ ඇත්තටම අර වැස්සත් එක්ක මට පොහොර ගහන්න බැරි වුණා. මම මූලික පොහොර දැම්මා. ඊට පස්සේ මම මේකට ජිප්පියන් ලියර පොහොර එක තමයි දැම්මේ. කොහොමද දැම්මේ? කොච්චර දැම්මද? මුලින්ද කියන්නේ මේ දෙවෙනි වතාවට තමයි මේ දෙවෙනි පාර. දැන් දෙපාරයි ගහලා. දෙපාරයි. දැන් අද මේ පැත්තට ගහනවා තුන්වෙනි හැබැයි මම මුං වලට නෙමෙයි ගහන්නේ. මම ගහන්නේ කොමඩු මගේ. කොමඩු වලට ගහනකොට මේක මුංගට වදිනවා. මුං වලට වදිනවා.